මේ ඉකොනොමික් කැලන්ඩර් එකේ නිවුස් එක එනකොට මාකට් එක යන්න ඕන දිහා ගිහිල්ලත් ඉවරයි නේද? ඉතින් අද මම ඔයාලට කියන්නද මේ නිවුස් එක එන්න කලින්ම දැනගන්න විදිහක්. ඒකට ඔයා මුලින්ම දැනන් ඉන්න ඕනේ මේ මාකට් එකට බලපාන මේන්ම නිවුස් ඉවෙන්ට් මොනවද කියලා. අන්න ඒ විදිහට ඔයා ෆෝකස් කරන්න ඕනේ data තමයි මේ employment data, inflation data සහ interest rate data කියලා කියන්නේ. එහෙනම් මේ වගේ data එක value එක අපිට මෙන්න මේ විදිහටයි කියලා කලින්ම predict කරන්න පුළුවන් මේ data එකට අදාළ අනිත් data අපි හරියට ඇනලයිස් කරොත්. අන්න ඒ වගේ ඇනලයිස් එකක් කරන්න අපිට යූස් කරන්න පුළුවන් සයිට් දැන් ඕන තරම් තියෙනවා. අන්න ඒ දේවල් එක්ක මාකට් එකේ නිවුස් එකක් එන්න කලින්ම හරියටම ඇනලයිස් කරලා මේ නිවුස් එක මෙන්න මේ වගේ ඉසහ මේ නිවුස් එකේ එෆෙක්ට් එක මාකට් එකට මේ වගේ බලපායි කියලා අප්ඩේට් දෙන්න ටෙලිග්‍රෑම් channel එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔයත් මේ මාකට් එකේ රියල් වැලියු එකත් එක්ක හරියට රේට් කරන්න කැමති නම් බයෝ ගේ link එකකින් දැම්ම මේ channel එකට join වෙන්න.